සුබ උදෑසනක් සීලමු දෙනාට. ඉතින් ඔයාලට ලස්සන දර්ශන පෙළක් පෙන්වන්න තමයි අපි අද උදෑසනින්ම ආවේ. මේ ඔයාලට පේන්නේ ලස්සන ගෝව වගාවක්. අපේ බාප්පා වගා කරන ගෝව වගාව. ඉතින් ඊටමත් කැපකිරීමෙන් කරන මේක විශේෂත්වය වෙන්නේ ගොඩක් වෙලාවට ශීත පළාත්වල නුවරඑළිය බදුල්ල වගේ පැතිවල තමයි මේ ගෝව ගොඩක් දුරට වගා කරන්නේ. අද විශේෂත්වය තමයි මේ මාතර වේරගම්පිට වල්පල සීමාවේ මේ වල්පල ග්‍රාම නිලධාරී වසමේ තමයි මේ ලස්සන ගෝව වගාව ඔයාලට මේ පේන්න තියෙන්නේ. ඉතින් බාප්පා ලොකු කැපකිරීමක් කරලා මේ වගාව කරනවා. මට හිතුණා ඔයාලටත් පෙන්වන්න මේ ගෝව වගාව කොහොමද ඔහු කරලා තියෙන්නේ කියලා. මේව තාම මේවට කොච්චර කල්ලි වගේ වෙනවද? මේකට දැන් මාස දෙකක් විතර වගේ වෙනවා. හැමදාම බලන්න ඕන මේවනේ. ඔව් අද බලනවා වතුර දාන්නේ. මේකට වතුර ඕනවා. ඉන්නේ මේ ගෝව තවානක්. අපි බලමු මේක සාමාන්‍යයෙන් කොච්චර කල් වගේ මේ තවාන් කරලා තියන්න ඕනද? මේක සාමාන්‍යයෙන් සති 3ක් විතර වගේ. සති 3කින් පස්සේ ආයෙත් මේ පොළොව සකස් කරලා ඔව් මේ කාබරික පොහොර හරි මොන හරි දාලා මේ පැල හිටවනවා. ඊට මේ වගේ තත්ත්වයට එන්න මාස 3ක් දෙකමාරක් 3ක් යනවා. පළදාව නෙලා ගන්න කාලෙට එන්න මාස 3ක්. 3ක් වගේ යනවා. මේ දිගටම ගෝව තමයි දාලා තියෙන්නේ. මෙන්න මේ විදිහට එන්න ඕනද? මේක තව හතියක් විතරනට මේ හොඳට ගෙඩි වෙයි. මේක. ඉතින් නැවුම තත්තේ ගෝව ගෙඩියක් අපි උදේම කඩා ගත්තා. නුවරඑළියේ මේ අවුරුදු ගාණක් තිස්සේ මේ වගාවගෙන තමයි මම වගාවත් එක්ක තමයි හිටියේ. එහෙදි මොනවද බාප්පේ වැව්වේ නුවරඑළිය? මේ නුවරඑළිය නම් ඉතින් අල්ල කැරට් ගෝවා ඒවා තමයි වගා කරේ. හරි. ඒ අත්දැකීම් එක තමයි දැන් මේ ඇවිල්ලා මේ ඉතින් මාතර අපේ ගමට පදිංචියට ආවමත් ඒ පුරුද්දට ඉන්න බෑ වවන්න ඕන කියලා හිතුණා නේ. එතකොට අලුතෙන්ම ගෝවා කවුරුත් බෑ කියන එළවලු ಜಾති තාමත් මහන්සියෙන් බාප්පා වවලා තියෙනවා. ගෝව වගා වගේම තවත් බොහෝ එළවලු ಜಾති බාප්පා වගා කරනවා. බණ්ඩක්කා, තක්කාලි, පතවල, මෑකරල් විවිධ වූ එළවලු වලින් මේ එළවලු කොරටුව පිරීලා තියෙනවා. මේක මේ වගාවට අමතරව දාන එකක්. මේක ආදායමක් එනවා. මේක ලොකු විදමක් යන්නේ නැහැ. යන්නේ නැහැ. වගාව අතරතුර නිවිති වගාවත් යනවා. ඉතින් මේ මොකද? මේ ඔහෙමයි.